මෙන්න අවුරුදු පාටියට ගන්න පුළුවන් අඩුම අරක්කු එක මොකද්ද? ඉතින් මම මෙතන ගෙනලා තියෙනවා V Ice ලගේ සුපර් අරක් එක. ඒක රුපියල් 550ක් තමයි වෙන්නේ මේ කාලේ බෝටල් එක. ඉතින් මෙතන මිලිලීටර 180ක්. ඉතින් මම හිතන්නේ ඔයාලට මේ බජට් එක යනවා නම් ගොඩක්ම ගන්න තියෙන්නේ මේ V ලගේ Ice සුපර් එක. ඒත් එක්කම තව Apple එක Ideal ලගේ සුපර් white එක. මේ අරක්කු ගොඩක් මේ 500 ගන්නට එහෙම නැත්නම් 650ට වගේ ගන්න පුළුවන්. ඒක ගහන්නේ VA distillersලා. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ VA black bottle එක. ඒකත් ගල්ලරක් බොටල් එක වගේමයි 3600ක් වගේ තමයි වෙන්නේ. ඒකෙත් ලොකු බොටල් එක ගන්නවා නම් ඒත් එක VA ලා ගලුත්ම ඉල්ල තියෙනවා VA blue කියලා එකක්. ඒ ගාන අඩු වෙන එක හේතුවක් තමයි මේකේ ABV එක 20යි තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගල්ලරක් එහෙම නැත්නම් VA black ගත්තාම මේවා ABV එක 36ක් තියෙනවා. ඒ කියන්නේ alcohol by volume එක. මේකේ 20ක් වගේ ගානක් තමයි කියන්නේ. ඒ කියන්නේ මේකේ සර ටිකක් අඩුයි. ඉතින් මේකේ ගහලා තියෙනවා matured in halmilla vats ඒත් එක්කම තේක්ක vats. මේකේ ගහලා තියෙන්නේ neutral spirits and blend of coconut අරක් කියලා. ඉතින් ඒ කියන්නේ මේක ඇතුලේ 3ක් වගේ තමයි පොල් අරක්කු තියෙන්නේ. ඒ කියන්නේ coconut අරක් තියෙන්නේ. අපි වැඩි කතා කරන්නේ නැතුව මේකේ taste testing එකක් බලමු. අපි open කරමු බොටල් එක. මේක ස්මෙල් එක ගත්තම ටිකක් වැනිලා ස්මෙල් එකක් ඒත් එක්කම පොල් පැණි ස්මෙල් එක එනවා මේකෙන්. ග්ලාස් එකට දාගමු. අපි තව ටිකක් බලමු මේකෙන් එන අරෝමාස් මොනවද කියලා. මේකේ හොඳ ස්පයිසි සරක් එනවා. ඒත් එක්කම කොකොනට් ස්මෙල් එකක් එනවා. මේක අනිවාර්යෙන් එන්ජොයි කරනවා නම් මේක වාට ලයිම් ටිකක් දාගෙන තව අයිස් ටිකක් දාගෙන එන්ජොයි කරන්න. VA distilleries ලා ගැන කිව්වොත් 2006 තමයි මේගොල්ලෝ මේක රීබ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ VA distilleries කියලා. මේක ඊට කලින් AEF private limited කියලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ මේවා හදන්නේ පාදුක්කේ. අයිස් ටිකක් දාගන්නවා මගේ ග්ලාස් එකට. චුට්ටක් මේක chill වෙන්න මේක හලවන්න කරමු. ඉතින් ඔයා අනිවාර්යෙන් මේක බොද්දි සෝඩා එහෙම නැත්නම් ලයිම් එහෙම නැත්නම් ජින්ජර් ඒල් ජින්ජර් බියර් ඒ වගේ දේවල් යූස් කරන්න. ඉතින් අනිවාර්යෙන් ඔයා ගල්ලරක් බොනවා නම් ජින්ජර් ඒල් ජින්ජර් බියර් තමයි ගොඩක්ම ඒත් එක්කම සෙට් වෙන්නේ. ඒ ග්ලාස් එකේ chill වෙලා තියෙන්නේ. අපි try කරලා බලමු මේක. මේකේ සරගතිය නම් ගොඩක්ම අඩුයි. VA black එකට වඩා ගොඩක්ම සරගතිය අඩුයි. ඔයාලා මේක මේ ලයිම් නැතුව සෝඩා නැතුණත් බොන්න පුළුවන් අයිස් විතරක් දාලා. මේකේ ගොඩක්ම සර අඩුයි. ඒවා හරිය නිකන් මේ සාකේ එකක් බොනවා වගේ. එහෙම නැත්නම් හાર્ඩ් බියර් එකක් බොනවා වගේ තමයි තේරෙන්නේ. ඉතින් මේකේ කිසිම දිවට හාෂ් ගතියක් එන්නේත් නැහැ. මම අයිස් කැඩ විතරයි ඇඩ් කරේ. ඉතින් ගොඩක්ම ස්මූත් වුණා මේක අයිස් ඇඩ් කරාන් පස්සේ. හරි ඉතින් මේ VA Ice Super ගැන ඕක තමයි කියන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයත් try කරලා බලන්න මේක try කරලා බලන්න. කියන ඔයගලන්ට videos දාන්න. ඉතින් අනිවාර්යෙන් my channel එක subscribe කරලා තියාගන්න. එන්න click කරලා තියාගන්න. එහෙනම් next video එකෙන් හම්බෙමු. Cheers.